හයි ළමයි ඉතින් ඕගලන් දැන්ටම දන්න ඇති මේ වීඩියෝ එක මොකද මං ගේන්නේ කියලා. ඉතින් thumbnail එක තිබ්බා වගේ හරි. මං Thailand tour එක තමයි ගේන්නේ. හැබැයි මේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මේකේ වීඩියෝ සීරීස් 3ක් තියෙනවා. ඉතින් තුනම බලන්න ඕනේ අනිවාර්යෙන්. ඉතින් ආදරෙන් රැන්දලින් YouTube channel එකත් එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ලස්සන වීඩියෝස් එක ඉස්සරහට ගේන්න තියෙනවා. bell icon එකත් click කරලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් ඔහොම තමයි මම ලෑස්ති වුණේ. ඉතින් සිම්පල් ඇඳුමක් ජැකට් එක එදා දවසේ ගිහිල්ලා උදේ ගෙනල්ලා ඇඳා. ඊට පස්සේ ලස්සන ඇඳුම මං හිතුවට වඩා හොඳ අවුට්ලුක් එකක් ආවා. ඉතින් ඒ වගේම තමයි හිරු ගර්ලුත් හිටියා ලස්සනට. ඉතින් එයා ඇඳින රෙඩ් මං ඇඳි බ්‍රවුන්. මම මැච් කරේ මගේ බෑග් එකත් එක්ක ලගේජ් එකත් එක්ක. එයා නම් ඉතින් නෝමල් එයාගේ සයිඩ් බෑග් එකත් එක්ක මැච් කරා. බලමු අපේ හිරු මොකද ගන්නේ කියලා. හිරු කෙල්ල මොකද ගන්නේ? මොකද? ෆිසික් හොන්නේ නැද නේ බබා? ෆිසික් හොන්නේ නැද? අද කොණ්ඩේ කපන්නත් එක්ක හිටියේ හැබැයි කැපුවේ නැහැ. ෆිසික් හොන්නේ නැද වගේ? ඉතින් මගේ සයිඩ් පවුච් එක තමයි මේක. ඒකද ලස්සන? මේකද ලස්සන? මේක. ඔය පෙන්නන්නත් එක්ක. ඉතින් අතන ගත්තේ එහෙම අම්මගේ ලගේජ් එක ගත්තේ ටී-ෂර්ට් එකට මැච් කරන කියලා හැබැයි පොඩ්ඩක් ඔෆ් කලර් එක යනවා. කමක් නෑ. එහෙනම් ගෙදරින් එළියට බහලම ඉතුරු බලන්න. අරකට වැඩි නම් මම අයියට තව දෙන්න. සුන්දර සංශය බලන්න. ඉතින් හයි. අම්මා එක තමයි වීඩියෝ එක කරන්නේ. ඉතින් මමයි ඉසුරයයි හිරුයි ටීනක්ගේ කට්ටිය යාපෝටට ගියා. ටීනක් යා වෙනම මමයි ඉසුරයයි හිරුයි ගියේ වෙනම. ඉතින් යාපෝට් ඉදි කට්ටිය සෙට් වුණා. ඉතින් කට්ටියට මාර හැපි. ඉතින් අපි ගොඩක් කල් ප්ලෑන් කරපු යන්නේ මේක. ඒ කියන්නේ දවස් දෙකක් විතර අපි ප්ලෑන් කළා. එහෙම ටිකට්ස් දාලා එහෙම ගිය ගමනක්. ඉතින් කට්ටියටම සතුටුයි. ඉතින් කොහොම හරි ඒක හැබෑ වෙච්ච එක තායිලන්ඩ් ටුවර් එකක්. ඉතින් හොම තමයි අපි ප්ලේන් එක නගිනකන් අපි වීඩියෝ ගත්තේ. ඊට පස්සේ පොඩ්ඩක් අපි ගත්තේ නැහැ. ඒගොල්ලන් ෆෝන් ස්විච් ඔෆ් කරන්න කිව්වා. ඉතින් එතකන් අපි වීඩියෝ කොහොම හරි ගත්තා. ඔයගලන්ට පෙන්වන්න ඕනේ හින්දා. මොකද එක්ස්පීරියන්ස් යන්නේ ඔයගලන්ට වීඩියෝ එකකින් දකින්න තියෙන්නේ. කවුරු තායිලන්ඩ් හරි ටුවර් එකක් යන්න බලන් ඉන්නවනම් ඒක මම එක්ස්පීරියන්ස් එකක් විදිහට වීඩියෝ එකෙන් ගෙනල්ලා දුන්නේ ඔයගලන්ට ආදරයට. ගොඩක් ආදරේ ඔයගලන්ට.ปลดเข็มขัดให้ยกหัวด้านบนขึ้นและแยกปลายทั้งสองด้านออกจากกันอากาศออกซิเจนบนแผงเหนือศีรษะของท่านจะตกลงมาโดยอัตโนมัติดึงหน้ากากลงมาครอบหน้ากากไว้บริเวณจมูกและปากสวมสายรัดรอบศีรษะแล้วหายใจตามปกติ Should an oxygen mask like this automatically drop from the compartment above your seat, immediately pull the mask firmly towards you. Place the mask over your ඉතින් අපි මේ වෙලාවෙන් පාන්දර නැග්ගට අපි එහෙ ලෑන්ඩ් කරේ හරියටම වෙලාව 7:45ට විතර. ඉතින් මාව හැරුණා 6:50ට විතර. මොකද ඒකේ සද්ද වැඩි පොඩ්ඩක් ප්ලේන් එකේ මට ඒකින් සද්දත් එක්ක වැඩි නිදාන්න බෑ. හැබැයි මාත් එක්ක ගිහපු තුන් දෙනාම හොඳට නිදි. ඉතින් කොහොම නිදා ගන්නද කියලා දන්නේ නැහැ ඒගොල්ලොනුත්. කොහොම හරි අපි චුට්ට පහලට එනකොට ඉතින් ගත්ත ෂොට්ස් ටික තමයි මෙහෙ. ඉතින් ලස්සන view එකක් තිබ්බා. ලස්සන වෙලාවක් හොඳම වෙලාවක තමයි අපි ගියේ ඒ වෙලාවේ. We also encourage the use of lavatories before the seatbelt sign comes on for the landing. Is this a special announcement? Under the customs law, passengers are allowed to carry the following items. Goods for personal use with an appropriate quantity and not exceeding 20,000 baht. Upon exiting the arrivals hall, for more information, please refer to the customs information in the menu inside your seat pocket. Please be informed that all foreign passengers are required to complete
ඉතින් කොහොමරි පැය 3කට පස්සේ අපි ලෑන්ඩ් කරා තායිලන්ඩ් වල ඩොන්මුන් එයාපෝට් එකේ. ඉතින් ඔහොම තමයි අපේ ෆ්ලයිට් එක තිබ්බේ. ඉතින් සතුටුයි. එයා ඒෂියා හොඳ සර්විස් එකක් දුන්නා. එකම එක දෙයයි තිබ්බේ අඩුපාඩුවක් විතර ඒගොල්ලන්ගේ ලෙග් ස්පේස් එක. මම ගියේ කෙලින්ම හරහාට ඉඳගෙන. ඒ කියන්නේ එච්චරම අඩුයි ලෙග් ස්පේස් එකේ පොඩි ෆ්ලයිට් එකක් නේ. ඉතින් කට්ටිය යනවා නම් එයා ඒෂියා ෆ්ලයි කරන්න පොඩ්ඩක් ඒක ගැන හිතලා යන්න. මොකද ශ්‍රී ලංකන් එයාලයිනුයි එයා ඒෂියායි පොඩි වෙනසක් තියෙන ප්‍රයිස් එකෙන්. දෙක බලලා යන්න. ඉතින් සැප පහසු යන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් කට්ටියට. අපේ ඉමිග්‍රේෂන් එක දාගන්න. හොඳින් ඉන්න බෑ. එයා හොඳින් ඉන්නත් දැම්ම. ඔන්න නෑ ළමයි ඉතියේ. මොකද දාන්නේ තායිලන්ඩ්? තායිලන්ඩ් දාන්නේ? අයි තායිලන්ඩ් දාන්නේ? අපි ආමෙරික එක ඉස්සුරු අයියා. යාර ඔතන ගිහින්. 4 මීටර් එකක් නෑ අම්බේ. අපේ වෙනස් මල්ලි අක්වරු අම්මා අපි කිව්වා අපි යන්න කියලා යාළුවා Baba ko ya. Ayo nak lagi. Ko? Bapa nak cerita bapa apa sih bang? Jadi betul. Shah ලස්සන බැට් කවර් එකක්. සුෂි. කක් වගේ එක. මේදී ඉතින් යාපෝට් එකේදී අපිට මාර බඩගිනි දැන් උදේනේ වෙලාව. ඉතින් කොහොම හරි යාපෝට් එකේ තිබ්බ තැනකින් අපි කෑවා සුෂිමයි කෑවේ. සුෂි 3ක් විතර එක්කෙනෙක් කෑවා මාරම රහයි. ඒ සුෂි ඒ කියන්නේ ස්ටීම් කරලා දෙනවා එකලන් පැක් කරලා තියෙන්නේ ෆ්‍රිජ් එකේ දාලා. ඉතින් මාරම රහයි එක. ඉතින් ෆ්ලේවර්ස් ගොඩකින් try කරා අපි කට්ටිය ඔක්කොම. හිරු නම් ඔක්කොගෙම එයාගේවත් කාලා තවත් ඒව කනවා අනිත් අයගේ. ඉතින් කට්ටියම කවාගෙන මං ගියා. ඉතින් ඊට පස්සේ අපි ගියා එළියට කොහොම හරි කාලි ඉවරලා. අපි දැන් එයාපෝට් එකෙන් එළියට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ටැක්සියක් හොයාගන්න බලනවා. මේ රටේ කොහොමද තියෙන භාග්‍යෙන්නේ. ඉතින් කොහොමයි ටොප් කරලා රෝග්ල ගන්න තමයි තියෙන්නේ. Hai lamai. Hai Phancha, lihat මේ හොටල් එකේ නම අහනවා. Marine Plaza. දැන් මොකද අවශ්‍ය? කියනවා කරේ. ඒ භාෂාව තමයි ශ්‍රී ලාංකික සිංහල භාෂාව. දැන් පතාය වල ඉන්න දැන් පතාය වල හොටෙල් එකට ආවා මරයින් ප්ලාසා. yes ඉතින් කොහොම හරි පැය ගානක් අපි ට්‍රැවල් කරලා දැන් හොටෙල් එකට ආවා. හොටෙල් එකට ඇවිල්ලා අපි ඉස්සෙල්ලම කළේ පොඩි නැප් එකක් දාපෙක. මොකද අපි කලින් වැඩි එළියට බහින්න මාර අවුවයි දවල්නේ. ඉතින් දැන්ට vlog එක අපි end කරනවා. ඉතින් ඊළඟ vlog එකේ part 2 vlog එකත් එක්ක හම්බෙමු. පතාය වල අපි මොනවද කරේ කියලා. ඉතින් පරිස්සමින් ඉන්න ගොඩක් ආදරේ ඔයගලන්ට. thank you වීඩියෝ එක බැලුවට. thank you like කරාට. thank you comment කරාට. thank you subscribe කරාට. ඔක්කොම thank you. ඉතින් හම්බෙමු. bye